ජනාධිපතිතුමාට තමන්ගේ ගමෙන් තමුත් ඒකමින් දැඩි විරෝධයක් තියෙනවා. ගොවි මහත්තයෙකුයි දායක මහත්තයෙකුයි තමයි කතා කරන්නේ. බලන්නකෝ ගොවි මහත්තයා කියන ටිකයි දායක මහත්තයා කියන ටිකයි අපි බලලම කතා කරමුකෝ. කොහොම ඉන්නකෝ. ජනාධිපතිතුමාට ඡන්දෙ දුන්නේ බොරුවට. බොරුවට ඡන්දෙ දුන්නේ බොරුවට. අපේ මනුස්සයා කියලා ඡන්දෙ දුන්නා. ඡන්දෙ දුන්නා. ඔව්. මහත්තයා මේ දුක් ඉඳලා වී අරගෙන මෝල් කාර්යයට තමයි අපි දෙන්නේ. මෝල් කාර්යයා හාල් කොටලා 200 300ට හාල් විකුණනවා. හරිද? 200 300ට හාල් විකුණනවා. දුප්පත් මිනිහා ගිහිල්ලා හාල් ගන්නවා. මෝල් කාර්යයා අද ලොරියයි හෙට ලොරියයි. කැබ් එකයි. ඒක ඇවිල්ලා තුටි දෙකට වීමනගෙන ගිහිල්ලා ඒක අපොකටත් වෙනවා. අපි නිකන් අපරාධ දුක් විඳිනවා. ඒකට ජනාධිපතිතුමා කිව්වේ කොහොමද? ඔබලට මේ වීමිල වැඩි කරනවා. ගබඩා දෙනවා. ඈ දෙව්වා දෙනවා. පොර කල්ලි දෙනවා. වගා පාලු දෙනවා. අලි පාලු දෙනවා. ඒවා මෙලෝ සංසාරේ මෙලෝ රහක නැහැ. ඈ මෝල් කාර්යය ගොඩ. එකපාරක් මෙහෙර තට්ටුව දැම්මා. එතකොට මෝල් කාර්යය යනවා චොපර් එකෙන්. ඈ අපි යන්න ඕන පොල්ලෙල තියාගෙන තාර පාරේ පල්ලමේ. බණ්ඩක් කරලා තියාගෙන. ඈ ඒක පල්ලමේ යනවනේ බණ්ඩක් කරලා පොල්ලෙල තිබ්බා. හැබැයි අමිතුමා ඊට පස්සේ නා. අමිතුමා ඊට පස්සේ නම් කිසිම දෙයකට රැස්වීමකටවත් මේ පැත්ත පොළ අතරින් ඉපා. අනේ 7-5කට වැඩක් නැහැ මේ සැරේ පෙරහැර. මොකද අපි හිතුවේ නැහැ මේ දුරුතු පෙරහැර මේ අන්දමින් නිමා වෙයි කියලා. මොකද වෙනදා මේ පෙරහැර රෑ 1-2 වෙනකම් මේ පෙරහැර පවත්වලා විශාල ජනකායක් සමුත් ඒකම නගරයට ඒකරාශී වෙනවා මේ පෙරහැර බලන්න. මේ සැරේ අලිත් එකයි හිටියේ. ඒ වගේම අසාර්ථකම පෙරහැර මේ අවුරුද්දේ කරපු මොකද හේතුව එක නිලම කෙනෙක්වත් මේ පෙරහැර නියෝජනය කරේ නැහැ මේ සැරේ. මොකද නිලමෙලා අඩුම තරමේ එක්කෙනෙක් දෙන්නෙක්වත් පෙරහැර නියෝජනය කරන්න ඕන පෙරහැරක් කියන්නේ ඒකයි. අර බෞද්ධ සංස්කෘතිය හරියට නිර්මාණය කරනවා නම් පෙරහැරේ අනිවාර්යව නිලම කෙනෙක් ඉන්න ඕනේ. මේ පෙරහැරේ කිසිම නිලම කෙනෙක් නැති අසාර්ථකව පෙරහැරක් විදිහට මම දකින්නේ. මොකද අපිට කනගාටුයි ජනාධිපතිතුමාගේ ගමේ කැබිනට් ඇමතිවරු දෙන්නෙක් ඉන්න දිස්ත්‍රික්කයක්. ඉතින් මේ දිස්ත්‍රික්කයේ ජනාධිපතිතුමාගේ ගමේ මෙවැනි ආකාරයට මේ දුර්ග පෙරහැර නිමවන කියන ඇත්තටම මහජනතාව මම මේ ප්‍රදේශයේ නියෝජනය කරන පුරවැසියෙක් හැටියට මම ඇත්තටම අතිශය කනගාටු වෙනවා මෙවැනි අන්දමට පෙරහැර පැවැත්වීම සම්බන්ධව. මේක පැවැත්වුවට වැඩිය දෙපැත්තම හිටියා නම් ඇත්තටම මේ පෙරහැර පවත්වන්නේ නැතුව හිටියා නම් ඇත්තටම හොඳයි. මෙවැනි පෙරහැරක් දකින්න ජනතාව බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැම කෙනාම බලන කෙනා කියන්නේ මොකද්ද මේ පෙරහැර මොකද්ද මේ කරේ? ඇත්තටම මේ අසාර්ථකයි. වෙනදා වමන මේ කරන්නේ වෙනදා අලියත්තු 4-5 මේ පෙරහැරට ඉන්නවා නිලමෙලා ඉන්නවා. මේ සැරේ ප්‍රචාරයක් නැහැ. අඩුම තරමේ ලයිට් එකක්වත් ප්‍රාදේශ සභාවෙන්වත් ලයිට් එකක්වත් පාරේ මේ ගහන්න නැති කරපු එකම පෙරහැර. ඇත්තටම කනගාටුයි මෙවැනි පෙරහැරක්. මේ පෙරහැර මං හිතන වසර 10කට අධික කාර්යයක් එක දිගට කරගෙන ආපු පෙරහැරක්. ඇත්තටම මේ අවුරුද්දේ අසාර්ථකම පෙරහැර මේක. ජනාධිපතිතුමාට ඒ වැඩේ නම් හරියන්නේ නැහැ. මොකද දන්නවද? ගමේ මිනිස්සු විරෝධය පානවා කියන්නේ එච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකද හිටපු හැම ජනාධිපති කෙනෙක්ම තමන්ගේ ගමට යමක් කරා. මහින්ද මහත්තයා, ප්‍රේමදාස මහත්තයා, එතකොට සිරිසේන මහත්තයා, එතකොට හැම කෙනාම හිටපු ජනාධිපතිවරු ගමට දෙයක් කරා. මේතුමා ගමට දෙයක් කරන්නේ නැතුව ගම මග ඇරියොත් එහෙම ඔබට වෙන්නේ කවදා හරි දවසක ගමට නොසලකපු ජනාධිපතිතුමා විදිහට ගෙදර යන්න. එතකොට ඒක ලොකු කැලලක්. ඒක නිසා ඔබතුමාට අපි මේ කියන්නේ ගමේ මිනිස්සුන්ගේ වැඩ ටික බලන්න අනිවාර්යෙන්. මොකද අපි මොන දේශපාලනය කරත් ගමේ මිනිස්සුත් එක්ක ඉන්න ඕනේ. අන්තිමට ඉතුරු වෙන්නේ ගමේ මිනිස්සු විතරයි. ඔන්න මම කිව්වා. එහෙනම් ජය වේවා.